සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. මේ වීඩියෝ එක කතා කරන්නේ පෙබරවාරි 4 ගැසට් එක ටීචිං විභාගයේ ගුරු විභාගය ගැන තමයි කතා කරන්නේ. එතකොට මේක ආරම්භ වෙන්නේ ඔයාලට ඔන්ලයින් ෆිල් කරන්න ආරම්භ වෙන්නේ 2026 2/20 වෙනි දින පෙරවරු 9ට තමයි ඕපන් වෙන්නේ. ඔයාට අවසානට මේක පුරවලා අවසන් කරන්න පුළුවන් ඉන්නේ මාර්තු 5 වෙනිදා පස්වරු 9ට තමයි ඉවර වෙන්නේ. එතකොට මේකට කඩයිම් විභාගයක් තියලා තමයි ගන්නෙ. ඒ වගේම මේකේ කඩයිම් විභාගයේ ලකුණු සමත් වෙන අයට තමයි 40%ක් ගන්න අයට තමයි මේකේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම මේ සේවා කාලය වසර 5ක් යනකම් වට ස්ථාන මාරු වීම ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේක සේවා ස්ථිර වෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් ජාතික පාසල්, පළාත් පාසල්, ඒ වගේම මේක දෙවර්ගෙම ඇප්ලයි කරන්න පුළුවන් ඔයාට. එතකොට ඔයාට ජාතික පාසල් වගේම පළාත් පාසල් වශයෙන් ඔයාට අයදුම් කරන්න පුළුවන්. එතකොට මේකේ දක්වලා තියෙනවා මෙන්න මෙහෙම පිට පළාතකින් වාට පුරප්පාඩු තිබ්බොත් තමයි වෙන පළාතකින්, ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් නැගෙනහිර පළාතේ වේකන්සි තිබුණොත් විතරයි ඔයාට ගන්නෙ. පුරප්පාඩු වශයෙන් තිබුණොත් පමණයි වෙනත් පළාතකින් ඔයාව ගන්නෙ. ඒ වගේම වසර 3ක පරිවාස කාලයකට ඔයා යටත් වෙනවා. මේකේ වැටුප වශයෙන් 64440ක වැටුපක් වාට ලබා දෙනවා විශ්‍රාම වැටුප් සහිතයි. ඒ වගේම මේකේ උපාධිය සම්බන්ධව මේකේ ඔයා ඉල්ලුම් කරන විෂයට විශේෂයෙන් ඔයා සපුරපු උපාධියෙන් 3න් එකක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ වගේම මේක සම්බන්ධව හරියම විස්තරයක් දක්වලා තිනවා 5 වෙනි පිටුවේ ඉඳලා මේ විෂයන් ටික සම්බන්ධව දාලා තිනවා. විෂයන් 200කට ආසන්නව ගැසට් කරලා තියෙනවා. ඒ වගේම ඔයකේ වයස් සීමා වෙන්නේ 1983 2/10 වෙනි දින උපන්දිනේ තියෙන අයට පයිත්නින් එහාට තියෙන පස්සේ අයට තමයි මේකේ ඇප්ලයි කරන්න ඉන්නේ. වයස සීමා වෙන්නේ 40 සීමා වෙන්නේ. එතකොට මේකේ පුරවන්න තියෙනවට අයදුම් පත්‍රය පුරවන්න තියෙන්නේ ඔන්ලයින්. ඒ වගේම ඔයා ඒ ඔන්ලයින් පුරවුවට පස්සේ ඔයා ඒකේ print එකක් ගන්න ඕනේ. ඒක සහතික කරව ගන්න ඕන සාමිනිසුරු කෙනෙක්ගෙන්. ඒ වගේම මේ print එක ගත්තට පස්සේ ඩවුන්ලෝඩ් කරාට පස්සේ ওই ඩවුන්ලෝඩ් කරපු එක ඔයාට එඩිට් කරන්න කිසිම දෙයක් කරන්න බෑ. ඒ වගේම විෂයන් භාෂා තුනෙන්ම ඔයාට ලබා දෙනවා. ඒ වගේම මේකේ ඔයාට අයදුම් කරුට ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරගන්න ID එකක්, එහෙම නැත්නම් ඩ්‍රයිවිං ලයිසන් එකක්, පාස්පෝර්ට් එකක් තියෙනවා තමයි ඔයාට විභාගයට සහභාගී වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට මේකේ පේපරේ වශයෙන් අභියෝගතා කාලය කියලා ඔයාට පැය එකක පේපරයක් තියෙනවා. ඊළඟට සාමාන්‍ය දැනීම පේපරයක් තියෙනවා පැය එකක. එතකොට ඔයාට මේකේ ප්‍රායෝගික පරීක්ෂණේ විභාගයේ සම්මත වුණාට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණයේ විනාඩි 5ක ඔයාට ඉදිරිපත් කිරීමක් ලබා දෙනවා. එතකොට එතනත් ඔයාට ලකුණු 25න් ලබා දෙනවා. ලකුණු සීමාවක් තියෙනවා. ඒ වගේම ඔයාට මේකේ ඇප්ලයි කරන්න විභාග ගාස්තුව වශයෙන් රුපියල් 2700ක මුදලක් BOC බැංක් එකකට ඔයා පේමන්ට් කරන්න ඕනේ. එතකොට මේ පේමන්ට් කරන්නේ ඔයා ඔන්ලයින් පුරවනකොට. එතකොට මේ 20 පිටුවේ ඉඳලා 20 පිටුවේ දක්වලා තියෙන උපලේඛන 1 2 3 4 5 යටතේ දක්වලා තියෙන ඔයාගේ පළාතට අදාළව කෝඩ් නම්බර්ස් දීලා තියෙනවා, දිස්ත්‍රික්කයට අදාළව කෝඩ් දීලා තියෙනවා. එතකොට ඔයා ඒ සම්පූර්ණයෙන්ම ඔයාගේ පළාතට ඔයා ඔන්ලයින් පුරවනකොට අදාළ විස්තර දක්වන්න ඔයාට ඒ කෝඩ් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාට තියෙන ඔයාගේ පළාතේ තියෙන රැකියා පුරප්පාඩු සබ්ජෙක්ට් සම්බන්ධව තියෙන පුරප්පාඩු සම්බන්ධව තියෙන ඒවා ඔයා අනිවාර්යෙන් බලන්න. එතකොට මේ වෙනකොට ඔයාගේ අතේ ගැසට් එක තියෙනවා කියලා මම හිතනවා. එතකොට ඔයගොල්ලෝ හැමෝටම ගුරු සීනිය සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලොන්ට ජය වේවා.